ලෝක්තුමාගේ සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ 36 වන වගන්තියේ සිට 38 වන වගන්තිය දක්වා ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇතිව සිටින්නාක් මෙන්ම ඔබද දයානුකම්පා ඇතිව සිටින්න. අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න. එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ. සමාව දෙන්න. එවිට ඔබටද සමාව දෙනු ලැබේ. අනුන්ට දෙන්න. එවිට ඔබටත් දෙනු ලැබේ. ඔහු නියම මිම්ම පිරී ඉතිරි යන තරමට එය සොලව සොලවා තලතලා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහුය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහුද ඒ මින් මෙන්ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ යයි වදාළසේක. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සම්විධානන් වහන්සේගේ ශුද්ධ වචනය අද අපි හැම කෙනෙක්ගේම හදවතට කතා කරනවා. ප්‍රේමවන්තේනි, සමිනහන්සේ පවසනවා පියාණන් වහන්සේ දයානුකම්පා ඇතිව සිටින ආකාරයටම ඔබත් දයානුකම්පා ඇතිව සිටින්නට කියලා. දේව තාත්තගේ ස්වභාවය, පියාණන් වහන්සේගේ ස්වභාවය පුත්‍රයන්න් වහන්සේ අද අපිට එළිදරව් කරනවා. උන්වහන්සේ මනුෂ්‍ය අපිටත් ඒ ආකාරයෙන්ම ජීවත් වෙන්නට කියලා ආරාධනා කරනවා. මහා දයානුකම්පාවක් ඇතිව සිටින්නට කියලා. උතුම් වූ ආදර්ශය අපිට ලැබෙන්නේ දේව තාත්තගෙන්. ඔබ සූදානම්ද දයානුකම්පා සහගතව ජීවත් වෙන්න? කුමක්ද ඔබට තියෙන අඩුව? ඇයි ඔබට දයානුකම්පාව දක්වන්නට බැරි? ප්‍රේමවන්තේනි, ඔබගේ මනසින් ඔබගේ හදවතට දෙන්න පණිවිඩය මතයි ඔබ දයානුකම්පා සහගත පුද්ගලයෙක්ද නැද්ද කියන දේ තීරණය වෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතේ ඒ සෑම ක්‍රියාවකටම අවදි වෙන්න. අපි ආහන්නම් වාලේ දයානුකම්පාව ගැන අහලා වැඩක් නැහැ. කියන්නම් වාලේ ඒ දේ කියලා වැඩකුත් නැහැ. අපේ හදවතට දැනෙනවා දේ දේ. ස්වාමින්වහන්සේ අද අපි හැම කෙනෙකුටම කියනවා ඔබ දයානුකම්පා සහගතව ඉන්නවා නම් ඔබ කිසිම වෙලාවක කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්නට එපයි කියලා. ඒ වගේම තමයි ඔබවත් කිසිම කෙනෙක් විනිශ්චය කරන්නේ නැහැ. අන් අය වරදටපත් කරන්නට එපා. ඔබවත් කිසිම කෙනෙක් වරදටපත් කරන්නේ නැහැ. සමාව දෙන්න. ඔබ නොමිලේ දෙන දේ ස්වාමීන් වහන්සේ තුල ධර්මිෂ්ඨ ජීවිතයක් ආරම්භය. සමාව දෙන්න ඔබටත් අනිවාර්යයෙන්ම සමාව ලැබෙනවා. අනුන්ට දෙනකොට ඔබටත් ඕනවටත් වඩා ඔබේ ජීවිතයේ අවශ්‍ය දේ ඔබට ලැබෙනවා. පිරී ඉතිරි යන තරමට ඔබට ලැබෙනවා. සීමාවක් නැතිව ඔබට ඒ දේ ලැබෙනවා. ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්නේ මෙන්න මේ ආකාරයට. මිනිස්යන් හැටියට අපි තමයි හැම දෙයක්ම නූලට මිම්මට කරන්නට කල්පනා කරන්නේ. ස්වාමීන් වහන්සේගේ දයානුකම්පාවට නිමක් නැහැ. ස්වාමීන් වහන්සේගේ ආදරයට කෙලවරක් නැහැ. ස්වාමීන් වහන්සේ අපිට උගන්වන ඒ උන්වහන්සේගේ සාමය මුළු ලෝකයේ පුරාවට අපිට පතුරවන්නට පුළුවන්. කිසිම බාධාවක් නැහැ. සේනම් ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ අද අපිට කියනවා ඔබ යම් මිම්මකින් මැන දෙන්නහුද ඒ මින් මෙන්ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ කියලා. ඔබ කරන දේ කවදාවත් අපත යන්නේ නැහැ. ඔබ ස්වාමීන් වහන්සේ තුල රැස් කරන දේ කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙකුටම නිවැරදි මාර්ගය පෙන්වනවා. ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා ඒ නිවැරදි මාර්ගයේ ගමන් කරන්නට. අපේ සූදානම කුමක්ද? අපි අහමු අපගේ හදවතින්. ස්වාමීන් වහන්සේ ඒ නිසා තමයි අද අපි හැම කෙනෙකුටම පැහැදිලි ලෙස පවසන්නේ ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇතිව සිටින්නාක් මෙන්ම ඔබද දයානුකම්පා ඇතිව සිටින්නට කියලා.
අපි අපේ හදවතින් අහමු. දයානුකම්පාව අපගේ හදවත තුළ ජනිත කරගනිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලද්දී මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.